දුම්රිය නමස්කන්නේ ගම්පහ පොල්ගහවෙල කුරුණෑගල මහවහන්සිය ගල්කමුව සමුද්‍රතම අනුරාධපුර නගරය අනුරාධපුරය කොළඹ නගරේ උදේවරු කියන්නේ හැමෝම කලබලෙන් එහෙම හේතුවන වෙලාව. මොකද මේ හැමෝටම ඊතරම් වේලාවක් ඉතිරි වෙලා තිබුණේ නැති නිසා. කාලය කියන්නේ අපි කාටවත් හිතේ හැටියට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි කාලය හිතේ හැටියට පාවිච්චි කරන්න පුළුවන් එක විදිහක් තිබුණා. සල්ලි. ඔව්. සල්ලි ගොඩක් තිබුණොත් ඔයාට සල්ලි හොයන්න යන වෙලාව සම්පූර්ණයෙන්ම ඉතිරි කරගන්න පුළුවන්. ඒත් කාටද එහෙම වාසනාවක්? එහෙම වාසනාවක් තිබුණොත් ඒ ඉතුරු වෙන කාලය ඔයා සම්පූර්ණයෙන්ම යොදවන්නේ මොනවටද? There is a fifth dimension beyond that which is known to man. It is a dimension as vast as space and timeless as infinity. It is a middle ground between the light and shadow, between science and superstition. It lies between the pit of man's fears and the summit of his knowledge. This is a dimension of imagination. It is an area which we call the twilight zone. ආසිරි කියන්නේ බැංකුවේ ක්ලාක් රස්සාව කරගෙන හිටපු සාමාන්‍ය මිනිස්සෙක්. අපි කලින් කතා වුණා වගේම ආසිරිට කාලයත් එක්ක තිබුණු තරංගයේ තිබුණු මේ රස්සාවට එන්නත් කලින් මොකද ආසිරිට තිබුණ ලොකු ඇබ්බැහිවීම. බැංකුවේ කවුන්ටර් රස්සාව කරන අතරේ ආසිරි හැම වෙලාවකම උත්සාහ කරේ ඔඩොක්කුවේ හරි තියාගෙන පොතක පොඩි කෑල්ලක් හරි කියවන්න. ආසිරිගේ මේ පොත් කියවීමේ ඇබ්බැහිය නිසා ජීවිතය කන පිට හැරෙනවත් එක්කම පෙනීමත් දුර්වල වෙලා ගියා. මෙන්න සිල්වියා නෝනා සල්ලි ටික පොඩ්ඩක් ගැනලා බලලා ගන්න. ඒක නෙවෙයි සිල්වියා නෝනා කියවලා තියෙනවද මේ කෙලි ඩේවිස්ගේ බ්ලැක් රිපබ්ලික් කියන පොත? මේක ඇත්තටම ගොඩාක් ලස්සන කතා පොතක්. මේකේ ඉන්නවා පොඩි පිරිමි ළමෙක්. පොඩි කාලෙදිම එයාගේ අම්මා මිය ගිහින් නිසා තාත්තා වෙන කාන්තාවක් විවාහ කරගන්නවා. ඇය තරම් හොඳ විදියට නෙමෙයි මේ පොඩි ළමයට සැලකුවේ. ඇයගේ නම තමයි ග්ලෝරියා. ඒ වගේම ග්ලෝරියට හිටිය සහෝදරියක්. මොමින මිස්ටර් ආසිරි ඔය ආපහු පාරක් වල රුපියල් 1000ක් අඩුවෙන් දීලා තියෙන්නේ. ගිය සතියේත් ඔහේ පොත් ගැන කියව ඉඳලා මට අඩුවෙන් සල්ලි දුන්නේ. මතකද? අනේ මට සමාවෙන්න මිසිස් ග්ලෝරියා මිසිස් සිල්වියා සමාවෙන්න. මෙන්න ඔබට හිගමුදල මෙතන තියෙනවා. ආපහු ගැනලා බලලා ගන්න ඔබතුමිය. මම අර කියමින් හිටපු පොතේ තවත් සිත් ගන්නා සුළු චරිත කීපයක් ඉන්නවා. ඒ අතරින් තව එක්කෙනෙක් තමයි පෙගී කියන්නේ. මේ ඔහේ කියව පොත් ගැන විචාරහන් ඉන්න මට වෙලාවක් නැහැ. මේ බැංකුවට ආවත් ආයෙම ඔහේගේ මගුල් කවුන්ටරේට නම් එන්නේ. මේ මොන වලවදයක්? ඒ වැඩෙත් නරකම නෑ. මිනිස්සු මගේ කවුන්ටරෙන් ගනුදෙනු කරන්න අකමැති වුණොත් දවසම මට පොත් කියවත හැකි. මේකෙ මේ අන්තිම පරිච්ඡේද කියවන්න තියෙන නිසා කාටවත් නොදැනි මේ කවුන්ටරේ වහලා දැම්ම නම් ඉක්මනට පොත කියවලා ඉවර කරලා දාන්න තිබුණා. මැනේජර් මහත්තයා ඔබතුමා ඇවිදගෙන එනවා මට ළඟට එනකන් ඇහුන්නේ නැහැ. ඔව් ඔබට ඇහෙන්න විදියක් නැහැනේ. කවුන්ට් එකත් වහලා ඔබතුමා පොතක් කියවමින් නේද හිටියේ? මේ ගනුදෙනුකාරයෝ හිටියේ නැති නිසායි මම මේ පොත පොඩ්ඩක් බලන්න ගත්තේ පෙරේර මහත්තයා. ඔබට මගෙන් යම් උදව්වක් අවශ්‍යද? ඔව් අනිවාර්යෙන්ම. ඔබට පුළුවන්ද මගේ කාර්යාලයට ටිකක් එන්න? මට ඔබත් එක්ක
යමක් පිළිබඳ කතා කරන්න අවශ්‍යයි. ඕහෝ අනිවාර්යෙන්ම මම එන්නම් මහත්මයා. හොඳයි මිස්ටර් ආසිරි. අපි කෙලින්ම කතාවට බහිමු. ඔබතුමා හිතනවද ඔබ මේ ආයතනයේ Tamanට අයිති රාජකාරිය අවංකව සිදු කරනවා කියලා? ඔව් අනිවාර්යෙන්ම සර්. ඒත් මිස්ටර් ආසිරි මම තදින්ම හිතනවා ඔබ ඔබේ රැකියාවේ වැඩ කටයුතු පැහැර අරිනවා කියලා. ඔබ මොකද කියන්නේ ගැන? හැමදාම මම දබල් කැම්පේ එළියට යනකොට මම දකිනවා ඔබ කියවමින් ඉන්නවා. එක්ක පොතක්, මැගසින් එකක්, එහෙම නැත්නම් පත්තරයක් හරි. මොනවම හරි දෙයක් ඔබ කියවමින් ඉන්නේ. අනිත් එක තමයි මම මේක දකින්නේ කෑම කන්න යන වෙලාවට විතරක් නෙවෙයි මිස්ටර් ආසිරි. ඔබ දකින්න හැම වෙලාවෙම ඔබ අතේ පොතක් තියෙනවා. මේක අපිට තවත් බලන් ඉන්න බෑ. අපි මේ ප්‍රශ්නේ විසඳුමක් කරගන්න ඕනේ. මම හිතනවා මම කියපු දේවල් ඔබට තේරෙන්නේ නැති කියලා. ඔව් අනිවාර්යෙන්ම මහත්මයා. ඉතින් ඔබට මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? මොකක්ද අපි මේකට කරන විසඳුම? කරුණා කරලා ඒක ඉක්මනින් කියලා මෙතනින් යන්න. මොකද හරිනම් ඔබ මේ වෙලාවේ තමන්ගේ කවුන්ටරේට වෙලා වැඩ කරමිනු ඉන්න ඕනේ. මං හිතන්නේ ඔබ ඒක දන්නවා. මේ කාරණේදී මගේ අතේ වැරද්දක් ඇති බව මම දන්නවා. ඇත්තටම මට තියෙන ප්‍රශ්නය මගේ බිරිඳ මම ගෙදර ඉන්න වෙලාවට පොත් කියවන්න දෙන්නේ නැහැ. මම ගෙදර ගිහින් හවස්වරු නිදහසේ පත්තරේ කියවන්න පටන් ගත් වෙලාවට ඇය ඇවිල්ලා ඒක විසික් කරලා දානවා. ඇය නිදාගන්න යනකන් ඉඳලා මම මැගසින් එකක් කියවන්න ගන්නකොට ඇය ඒව හංගලා. මට මේ දේවල් නිසා ලොකු පීඩනයක් තියෙන්නේ මහත්මයා. සමහර වෙලාවට මට කරන්නම දෙයක් නැතිකොට මම කුස්සිය බෝතල් වල තියෙන ලේබල් කියවනවා. මට මේක විසඳ ගන්න විදියක් ඇත්තටම තේරෙන්නේ නැහැ. මේ හනාසිරි මට මතකයි ඔබේ බිරිඳ. මට මතකයි මට ඒව හමු වුණා ගිය වසරේ නත්තල් පාටියේදී. අය පෙනුමෙන්නම් ඊතරම් සැරපරුෂ ගති පැවතුම් ඇති කාන්තාවක් කියලා මට පෙනුනේ නැහැ. නමුත් මට ඔබේ ප්‍රශ්නේ තේරෙනවා. ඒ කොහොම වුණත් ඒක දැන් තමුන්ගේ ප්‍රශ්නයක් නේ. හෙට ඔබ වැඩට එනකොට ඔබ ඒක අනිවාර්යයෙන්ම විසඳගෙන එන්න ඕනේ. තේරුණාද? දේශීය පුවත්. ශ්‍රී ලංකාව තුළ චීන රජයේ සහායතිව පවත්වාගෙන යන දිගුදුර මිසයිල ව්‍යාපෘතිය ගැන වසර දෙකක පමණ සිට විටින් විට අවතොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති. ඔබ අපගේ නාලිකාවේ යාව ජීවිත සමාජිකයෙක් නම් ඔබ දැනටමත් දන්නවා ඇති ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය පිළිබඳව. ව්‍යාපෘතියේ භාරව සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් එදිරිසිංහ මහතා මාධ්‍යට පරිණයක් නිකුත් කරමින් පැවසුවේ හෙට දින ශ්‍රී ලංකාව අවට මොහොතේ මේ සම්බන්ධයෙන් අභ්‍යාස කීපයක් සිදු කරන බවයි. මේ පිළිබඳව වැඩි තොරතුරු රාත්‍රී පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න. දැන් වෙලාව සවස 6:30යි. Hello, hello, itavata. Vinodavannata mi vila enavada. Hello, hello, rasavata. Velitiye rangaragen me balandako asabe.
හැමදාම හවස මහන්සිලා ගෙදරාම මේ කරච්චල් රේඩියෝ එක මහා හයියෙන් ඔහේ දාලා තියෙනවා. මේ ඇයි ඒක ඕෆ් කරේ? ඒක මම කැමතිම සින්දුවක්. නෑ මැටිල්ඩා මේ මගේ ෆෝන් එක චාර්ජ් කරගන්නයි රේඩියෝ එක ඕෆ් කරේ. හරි, කමක් නෑ. හම්මෝ ඇති යන්තම් පුදුම නිදහසක් තියෙන්නේ. මේ සරත් කාලේ නිසා ජනේලෙන් එළිය තියෙන ගස්වලින් පොළ හැලීගෙන එන ගමන් තිබුණේ. මගේ මේ සැප පහසු පුටුවට වෙලා අර ජනේලෙන් ඉර බැහැගෙන යන දිහා බලාගෙන පොතක් කියවන්න තියෙන එක කොච්චර ලොකු දෙයක්ද? ආසිරි මොනවද කරන්නේ ඔතනට වෙලා? නෑ මම මේ අර ඉර බහිනවා බලමින් හිටියේ මේ. කෝ මේ ෆෝන් එක චාර්ජ් එකට ගහලත් නෑ. මට නම් තමුන් ගැන සැකයි. හරි, ඒව වැඩක් නෑ. ඔය අයදා පොරොන්දුනා මාත් එක්ක අර අලුත් රියැලිටි ප්‍රෝග්‍රෑම් එක බලන්න යනවා කියලා. ඉක්මනට වොච් එකක් දාගෙන එන්න. ඒක තමයි ටිකකින් පටන් ගන්නවා. හරි මම එන්න. හරිනේ දැන්. මේ පොත අද කියවන්න වෙන්නෙත් නෑ. වෙලාවට මැටිල්ලා මේක දැක්කේ නෑ. හැබැයි මේ පොත හොරාට පත්තරය ඇතුළට දාගෙන ගියානම් ඇයට නොපෙනෙන්න කියවන්න විදියක් හොයාගන්න පුළුවන්. Happy birthday girl. පේන්න නෑනේ. තවම පටන් ගත්තේ නැද්ද? සුජාත වගේමයි. දුව ඔයාගේ යාළුවා ඇවිල්ලා. මොකද්ද? පත්තරය ඇතුලේ හංගන් ඉන්නේ? පොතක් නේද? මම හිතුවා හොරගල් අහලනකොට තමස හොරෙන් පොතක් කියවනවා ඇති කියලා. හරි. අපි අද මෙහෙම වැඩක් කරමු. අපි අද ටීවී බලන්නේ නෑ. මෙන්න මේ පොත ගැන මට කියන්න. අපි මේක කියවමු. මොකක්? අනිවාර්යයෙන්ම මට පුළුවන් මේක ගැන කියන්න. මේක මහගමසේකර මහත්තයාගේ පොතක්. ඉන්න මම මේකේ ආස කවියක් තිබුණා. ඔයත් ඒකට ආස වෙයි. මැටිල්ඩා තමුන්ද මේ පොතට මේ අපරාධ කරේ. හැම පිටුවක්ම කුරුටු බලියඳලා ඒ මදිවට සමහර පිටු ඉරලා දාලා මේක තිබුණ එක කවියක්වත් හොයාගන්න බැරි විදියට විකෘති කරලා. මැටිල්ඩා කොහෙද ඔය යන්නේ? මට මේකට උත්තර දෙනවා. තමුන් කොහොමද මේ පොතට මේ වගේ දෙයක් කරේ? ඔය දන්නවද මේක හොයාගන්න කොච්චර අමාරු පොතක්ද කියලා? මැටිල්ඩා කොහෙද ඔය යන්නේ? මට මේකට උත්තර දීලා යනවා. ඇත්තටම මේ වගේ රණ්ඩු සරුවල් ආසිරිගේ ජීවිතේ නුපුරුදු දේවල් නොවේ. වෙනදා වගේම රණ්ඩු සරුවල් අතර ආසිරි අදත් කල්පනා කරේ කියවමින් සිටි පොත කියවානිම කරන්නේ කෙසේද කියාය. රණ්ඩු සරුවල් සමග කාලයද ගෙවී ගියේය. කර කියාගන්න දෙයක් නැතුව හිටපු ආසිරිට දවසක් කදිම අදහසක් පහළ වුණා. අද උදෙන්ම ආව එක හොඳයි. වැඩිය කවුරුත් තාම ඔෆිස් එකට ඇවිත් නෑ. අද කරන්නම්කො මම හොඳ වැඩක්. කාටවත් නොපෙනෙන්න හෙමීට ගිහින් සේප්පුව ඇතුළට රිංග ගන්නවා. එතකොට හවස 6 වෙනකම් මට වෙලාව තියෙනවා මේක ඇතුළට වෙලා පොත් කියවන්න. පත්තර කියවන්න. ඕනම දෙයක්. අද බදාද දවස නිසා හවස 6 කිට් වෙනකොට මෙතන සුද්ධ පවිත්‍ර කරන මිනිහත් එයි. එතකොට මිනිහට චාටුවක් දාලා මෙතනින් මාරු වෙලා යන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ මුල්ල නම් නියමට ගැලපෙනවා. මොකක්කයි සද්දයක් ඇහෙනව නේද? මොකක්දේ උනේ? සේප්පු දොරක් කැඩලා. බලමු එළියට බැලලා.
කෝ මෙතන තිබුණ බැංකු ගොඩ නැගිල්ල. ඇයි මේ ගොඩ නැගිලි ඔක්කම කඩම් වෙట్లా තියෙන්නේ? කෝ මෙතන තිබ්බ හાર્ඩ්වෙයාර් එක. එතකොට අර ක්‍රීඩා බඩු කඩි. මේ ගෙවල් වල ඉතුරු වෙලා තියෙන ඉස්සරහ තිබුණ ලියුම් පෙට්ටි විතරයි නේද? හැම තැනම දේවල් කැඩිලා තැන තැන විසිරලා ගිහින්. මේක අර චීනුගේ වැඩක් වෙන්න බැරිද? කොහොම හරි මම තව මිනිහෙක් හොයාගන්න ඕනේ. අර තියෙන්නේ ෆෝන් බූත් එකක්. මොකක් මේ ෆෝන් බූත් එක කොහෙටවත් සම්බන්ධ නැහැ. මෙතන තිබුණ තැබෑරුම ඒ වගේම චිත්‍රපට ශාලාව ඒ මොකුත්ම තවදුරටත් මෙතන නැහැ. ඒ කවුරු හරි ඉන්නවද? මැටිල්ඩා මොකද උනේ? මගේ ගෙදර ඒ ඔක්කොම පොළවට සමතලා වෙලා. අයියෝ. ආසිරි කෙතරම් මොර දුන්නා. කෙතරම් විභාගාතේ ඇවිද්දා. කිසිම කෙනෙක් සොයාගන්නට පුළුවන් වුණේ නැහැ. වෙනදා සෙනග පිරී ගිය කලබලකාරී මන්මාවත් අද සොහොන් පිට්ටනිසේ පාළුවට ගිහින්. කොහොමද ආසිරි විතරක් බේරුනේ? ආසිරි බේරුනේ මේ සේප්පුව නිසාද? ආසිරි බේරුනේ හැමෝටම වදයක් වෙච්ච මේ ආසිරිගේ අමුතු පුරුද්ද නිසාද? Темная ночь, только пули свистят по степи, только ветер гудит в проводах, тускло звезды мерцают. В темную ночь ты, любимая, знаю, не спишь, и у детской кроватки тайком ты слезу утираешь. Как я люблю глубину твоих ласковых глаз, как я хочу к ним прижаться теперь губами. Темная ночь разделяет любимая нас, и тревожная черная степь пролегла между нами. මිනිස්සු කවුරුත් ඉතුරුලා නැති වුණාට මට නිකම්ම මැරලා යන්න වෙන එකක් නැහැ. මොකද මේ තියෙන කෑම ටික මට අවුරුදු ගානකට ඇති වෙයි. අනික මේ වගේ තවත් කඩවල් වල ආරක්ෂා වුණ කෑම තියෙන්න පුළුවන්. කෑම ප්‍රශ්නයක් නෙවෙයි තවදුරටත්. ඒ වගේම සිගරට් ඕන තරම් තියෙනවා. අනිත් එක තමයි මගේ වාසනාවට වගේ හම්බුණු මේ සෝෆාව. හරිම සැප පහසුයි. ඒත් මේ හැමදේම එක්ක නරකම කොටස තමයි තනිවම ඉන්න වෙන එක. මේ සෝෆාවට වෙලා හැමදාම එකම විදියට කෑම කන්න අර කැඩලා බින්දලා ගිය නගරේ දිහා බලාගෙන දිගින් දිගටම සිගරට් බිබී ඉන්න. මේ ඉර්ලගේ පත්‍ර භාගෙම ආයෙ කියවමින් ඉන්න එක මට කොච්චර දවස් කරන්න පුළුවන් වේද? හැබැයි මම වාසනාවන්තයි. නැත්තම් මේ වගේ අනතුරකින් බේරිලා ඇති තරම් කන්න කෑම හම්බෙන එක සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙවෙයි. ඒත් මේ කාලේ මට මොනවට වැය කරන්නද? තනිවම හැමදාම මේ නගරෙට වෙලා මැරලා යනකම් මෙතනට වෙලා බලාගෙන ඉන්නද? අනේ කවුරු හරි ඉන්නවද? උදව් කරන්න. සතියක් විතර ගත වෙලා ගියා. මම හිතන්නේ මම මෙතනටම වෙලා ඉඳලා හරියන්නේ නැහැ. අදවත් අවට ඇවිදලා බලමු. පේන තෙක් මානක දූවිල්ල. කඩාවැටෙන කොන්ක්‍රීට් කැලි. මොකක්ද ගඩොල් ගොඩ ඇස්සේ දිලිසෙන්නේ? බලමු ළඟට ගිහින්. මොකක්? රිවෝල්වරයක් නේද? මේකේ උණ්ඩක් තියෙනවා. දෙවියෝ මට මේකෙන් මොන වගේ දෙයක්ද කියන්න උත්සාහ කරන්නේ නැත්තේ. කමක් නැහැ. මම මේක ආරක්ෂාවට හරි තියාගන්නවා. බලමු තව ටිකක් දුර ඇවිදගෙන ගිහින්.
මිනිහෙක්ට ජීවත් වෙන්න ඕන මූලිකම දේවල් ඔක්කොම තිබුණා. ඒ මිනිහට තමන්ගේ ජීවිතේ කරමින් ඉන්න වැඩක් නැති වුණාම, තමන්ට හරි අරමුණක් නැති වුණාම තවදුරටත් ජීවත් වෙලා ඉන්න එකේ තේරුම ඇත්තටම මොකක්ද? ඇත්තටම මේ මම නඩත්තු කරමින් ඉන්න ශරීරයෙන් ඇත්තටම මොකක් හරි වැඩක් තියෙනවා. ඇත්තටම මේ තත්ත්වයටදී මම ජීවත් වෙලා ඉඳලා තේරුමක් තියෙනවා. ඇත්තටම දෙවියෝ මට මේ රිවෝල්වරේ දුන්නේ මේ හැම දුකකින්ම ගැලවිලා යන්න මගක් විදියට වෙන්න බැරිද? මම ජීවත් වෙලා ඉඳීමෙන් කිසිම වැඩක් නැහැ. ඔව් මේක තමයි මට ගැලවෙන්න තියෙන එකම මාර්ගය. මොකක් අර බිල්ඩිමේ ඉතුරු වෙලා තිබුණ කෑලි නේද කඩා වැටෙන්නේ? මම දන්නවා මේ බිල්ඩින් මොකක්ද කියලා. ඉන්න මට ඒක සැකහැරලා දැනගන්න ඕනේ. ඉන්න මම හිතුවා හරි මේ තියෙන මහජන පුස්තකාලේ. දෙවියෝ මට සමාව දුන්නා. කෝ බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ටෙරන්ස් මැකේන්ගේ Food of the Goods පොත. The Great Gatsby, සොෆිගේ ලෝකය, මළගිය ඇත්තෝ, ලස්සන විසිලිස්සා. මට ඕන තරම් කියවන්න පොත්. දෙවියෝ අන්තිමේදී මට සමාව දුන්නා. ඕන තරම් කෑම, සිගරැට්, ඒ වගේම පොත්. මම මුළු ජීවිත කාලෙම හීන මවපු විදියට මට දැන් කියවන්න ඕන තරම් වෙලා තියෙනවා. අනික අර ජරා බැංකුවේ මම තවදුරටත් වැඩ කරන්න ඕනෙත් නෑ. හරි දැන් මේ පොත් ටික මම ඉන්න තැනට අරන් යන්න පිළිවෙලකට අඩු කරන්න ඕනේ. හරි මේ පොත් ටික මට මේ මාසේ ඉවරනකල් කියවන්න. එතකොට මේ ගොඩ නොවැම්බර් මාසෙට. ඊට පස්සේ දෙසැම්බර් මාසෙම ලියෝ ටෝල්ස්ටෝයිගේ පොත් කියවනවා. මේ ගොඩ නම් මට ඊළඟ අවුරුද්දේ කාර්තුවක් යනකල් ඇති වෙයි. හරි මේ ටික දැනට අරගෙන යනවා. ඉතුරු ටික එමීට අරන් යන්න පුළුවන්නේ. මේ පොත් ටිකේ උසට හරියට පාර පේන්නෙත් නෑ. කොහොම හරි අන්තිමේදී මට ජීවිතේ වැඩිපුරම හොයපු දේවල් ටික ඔක්කොම එකපාරට ලැබුණා. කවුරුද හිතුවේ මේ වගේ පරිසරයක මට මගේම හීන හැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා. කල්පනා පිට ආව නිසා ගල් කෑල්ලේ දන්නේම නැතුව කකුල වැදුණා. මේ සිමෙන්ති කෑලි වලට තුවාලත් වුණාද මන්ද? කොහොමේ මගේ කණ්ණාඩි දෙක ගැලවිලා විසි වුණානේ. ඒක හොයමු. මේ තියෙන්නේ මේ කණ්ණාඩි දෙකේ වීදුරුව කුඩු වෙලා ගිහින් නේද? එතකොට මම දැන් කොහොමද පොත් කියවන්නේ? ඒක අසාධාරණයි. ඒක හරිම අසාධාරණයි. අන්තිමට මට ඕන කරන හැම දෙයක්ම ලැබුණා. මේ පෙනීම නැතුව මම කොහොමද මේ දේවල් කියවන්නේ? මේක කොහෙත්ම වෙන්න හොඳ දෙයක් නෙමෙයි. මේක අසාධාරණයි. ආසිරි ගමගේ කියන්නේ පූසෙක් මීයෙක් පස්සේ පන්නාගෙන යනවා වගේ කාලය පස්සේ පන්නාගෙන ගිය තවත් එක් මිනිහෙක්. තරමක් පීඩිත පෙනුම ඇති හුලෑටි මැදිවිය පසු කරමින් සිටි ආසිරි මොහොතකට ප්‍රථම ලෝකයේම ජයග්‍රාහිකයෙක් වේ සිටියේ. එහෙත් දැන් ආසිරි මේ නගරයේ වාගේම සුන්බුන් අතරට යන්නේ. අද කතාව 1959 නිකුත් වූ රොඩ් සර්ලින්ගේ ට්වයිලයිට් සෝන් නම් ඒකාංගික කතා මාලාවේ Time Enough at Last නම් කතාංගයේ අසුරෙන් නිර්මාණය වූකි. නෝනාවරු මහත්වරුනි අසා සිටි ඔබ සැමට සුබ රාත්‍රියක්. You're just too good to be true.
Can't take my eyes off of you. You'd be like heaven to touch. I wanna hold you so much. At long last love has arrived, and I thank God I'm alive. You're just too good to be true. Can't take my eyes off you. Pardon the way that I stare. There's nothing else to compare. The sight of you leaves me weak. There are no words left to speak. But if you feel like I feel, please let me know that it's real. You're just too good to be true. Can't take my eyes off you.